ජපානය වැටුනේ කොහොමද? අපි මේ channel එකෙම කතා කරා ජපානය වැටෙන්න හේතු. උදාහරණයකට එයාලගේ වයසට යමින් ඉන්න ජනගහනය, research and development වලට ආයෝජන අඩු වීම. එතකොට එයාලගේ සංස්කෘතික කාරණා සහ ලෝක ආර්ථිකය පහුගිය කාලේ වෙනස් වුණ විදිය. විශේෂයෙන්ම අපි කතා කරා චීනය සහ දකුණු කොරියාව වගේ රටවල් වල ඉදිරියට පැමිණීම. හැබැයි එතන අපි කතා නොකරපු දෙයක් තියෙනවා ජපානයේ වැටීම ගැන. ඒ තමයි ජපානයේ වැටීමට සමහර විට ප්‍රධානම හේතුව. ඒ තමයි ඇමරිකාව. එහෙනම් අද ඒක ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පිළිගන්නවා ටෙක් ඩේලි අලුත් එපිසෝඩ් එකකට ඔයගොල්ලෝ හැමෝම වැඩි කතාවක් නැතුවම අපි පටන් ගමු. හරි. ඇමරිකාව කොහොමද ජපානයේ ආර්ථිකයේ වැට්ටුවේ කියන එක කතා කරන්න කලින් අපි කතා කරන්න ඕනේ ඇමරිකාව ජපානයේ ආර්ථිකය වටන්න හේතු හැදුනේ කොහොමද කියන එක. ඒකට අපිට යන්න සිද්ධ වෙනවා ඉතිහාසෙට. ඒ කියන්නේ දෙවනි ලෝක යුද්ධ කාලෙට. දෙවනි ලෝක යුද්ධ කාලේ අපි හැමෝම දන්නවනේ. අද මේ අපි දන්න ජපානය නෙවෙයි දෙවනි ලෝක යුද්ධ කාලේ තිබුණේ. ඉතාලම රණකාමී දරුණු රටක් ඒ කාලේ ජපානය. හැබැයි අවුරුදු ගාණක් තිස්සේ මේ දෙවනි ලෝක යුද්ධයේ සටන් කරලා දෙවනි ලෝක යුද්ධය ඉවර වෙද්දී ජපානය කියන්නේ ආර්ථිකව සෑහෙන දුරකට කඩා වැටුණු රටක්. ඉතින් මේ දෙවනි ලෝක යුද්ධයෙන් කඩා වැටුණු ජපානය කියන රට නැවත කොට ගැනීමේ වගකීම බාරගන්නේ ඇමරිකාව. උදාහරණයකට ඇමරිකාව තමයි ජපානයට හරියට ගොවිතැන කරන විදිය ඉගැන්වුවේ. ඉන්ඩස්ට්‍රීස් හදන විදිය ඉගැන්වුවේ. බාණ්ඩ කල් පවතින විදියට නිෂ්පාදනය කරන හැටි ඉගැන්වුවේ. ඔයාලා පොඩක් හොයලා බැලුවොත් එimhe 1950 ගණන් වල ජපානය කියලා කියන්නේ 1990 2000 දශකයේ චීනයට සමාන රටක්. ජපානය ගොඩක් එයාලගේම නිෂ්පාදන හදනවට වඩා කරේ වෙන රටවල බාණ්ඩ අඩු මුදලට කොපි කරන එක. අද ලෝකේ සුපිරිම ඉලෙක්ට්‍රොනික බඩු හදන ජපාන් ආයතන ඒ කාලේ කරේ ලෝකේ ඉහළ තාක්ෂණයක් තිබුණු ජර්මන්, බ්‍රිතාන්‍ය, ඇමරිකන් ප්‍රොඩක්ට්ස් කොපි කරන එක. මම මේක කියන්නේ නැත්තම් සමහර අය හිතන් ඉන්නවනේ ජපානය කියන්නේ මුල ඉඳන්ම එයාලගේ මේවා හදාගෙන දියුණු වුණ රටක් කියලා. ඇත්තටම 50 60 දශකවල ජපාන් බ්‍රෑන්ඩ්ස් මේ ප්‍රොඩක්ට්ස් කොපි කරාට පස්සේ කාලෙක එයාලට පුළුවන් වුණා මේවට අලුත් ඉම්ප්‍රූව්මන්ට්ස් හඳුන්වලා දෙන්න. ඊටත් පස්සේ එයාලට පුළුවන් වුණා අලුත්ම තාක්ෂණයන් එයාලගේ නමින් එලියට දාන්න. ඉතින් මෙහෙම තමයි 1970 දශකයේ මැද අගභාගය වෙනකොට ජපානය තාක්ෂණිකව ඉතාම දියුණු රටක් බවට පත් වුණේ. හැබැයි කවුරුත් වැඩිය නොකියන දෙයක් තමයි ජපානයේ මේ හැම පියවරක් පිටිපස්සෙම ඇමරිකාව හිටියා කියන එක. මේත් එක්කම කියන්න ඕනේ ජපානයට තව ලොකු ආර්ථික ශක්තියක් ගෙනවා 1950 දශකයේ ඇති වුණු කොරියානු යුද්ධය. මොකද මේ යුද්ධෙදී උතුරු කොරියාව පැත්තට චීනය සහ රුසියාව සපෝට් කරා. දකුණු කොරියාව පැත්තට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සපෝට් කරා. ඉතින් ජපානය තමයි කොරියාවට ළඟම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට එයාලගේ නිෂ්පාදන කරගන්න පුළුවන් රටක් විදිහට තිබුණේ. ඉතින් ඇමරිකන් හමුදාවට අවශ්‍ය නිල ඇඳුම් දෙන්න, සපත්තු දෙන්න, අවශ්‍ය රේඩියෝ වගේ දේවල් නිෂ්පාදනය කරගන්න ඕනේ කර්මාන්ත ශාලා ජපානය ඇතුලේ බිහි වුණා. ඇමරිකාව මේවට ආයෝජනය කරා. ජපානය ඇතුලේ අලුත් රැකියා අවස්ථා බිහි වුණා. ගොඩක් අය විශ්වාස කරනවා ජපානයේ නැගිටීම ආරම්භ වුණේ කොරියානු යුද්ධයත් එක්ක කියලා. ඉතින් මේ කාලේ ඉඳන්ම ජපානය ඇමරිකාව එක්ක ඉතාම සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියා. ඇමරිකාව සහ ජපානය කියන්නේ දෙවනි ලෝක යුද්ධයේදී විරුද්ධ පිල් දෙකේ හිටියට 1950 දශකයේ වගේ වෙනකොට ජපානය කියන්නේ ඇමරිකාවේ ළඟම හිතවත් රාජ්‍යයක්. ඉතින් ජපානය ඇතුලේ ඇමරිකන් බ්‍රෑන්ඩ්ස් වලට ලොකු ඉල්ලුමක් ආවා. ඇමරිකන් බ්‍රෑන්ඩ්ස් ජපානයේ ඉහළ පැලැන්තියේ මිනිස්සු පාවිච්චි කරා. කොටිම මේ බටහිර ෆැෂන් බ්‍රෑන්ඩ්ස් ජපානය ඇතුලේ ස්ටේටස් සිම්බල් එකක් බවට පත් වුණා. උදාහරණයකට ඔයාලා අහලා ඇති ලංකාවෙත් මේ බ්‍රෑන්ඩ් එක නිෂ්පාදනය කරනවා Lululemon කියන කැනේඩියානු බ්‍රෑන්ඩ් එක. එයාලගේ නම දාලා තියෙන්නම ජපන් මිනිස්සුන්ට ල ශබ්දය ප්‍රොනවුන්ස් කරන්න අමාරු හින්දා. ඒ නිසා ජපන් වෙළඳපළ ඇතුලේ මේ බ්‍රෑන්ඩ් එක ප්‍රීමියම් බ්‍රෑන්ඩ් එකක් විදිහට පොසිෂන් කරගන්න තමයි මෙයාලා මේකට Lululemon කියලා නම දාලා තියෙන්නේ කියලා ඒකේ අයිතිකාරයා කියලා තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් බේස්බෝල් වගේ ඇමරිකන් ක්‍රීඩා ජපානය ඇතුලේ ඉතාම ප්‍රසිද්ධයි. ඉතින් ජපානය කියන්නේ ඇත්තටම ඇමරිකාවෙන් උදව් අරගෙන ඇමරිකාවෙන් ආයෝජන අරගෙන ඇමරිකන් තාක්ෂණය ප්‍රොඩක්ෂන් කරන විදිය ඇමරිකාවෙන් ඉගෙනගෙන ඒක එයාලගේ සංස්කෘතියත් එක්ක එකතු කරලා අලුත් ක්‍රම හොයාගෙන දියුණු වුණ රටක්. ඉතින් මේ හේතු නිසා තමයි 1970 දශකයේ වෙනකොට ජපානය ලෝකේ ඉහළම ආර්ථික වර්ධන වේගයක් අත් කරගෙන නිෂ්පාදන ආර්ථිකයක් විදියට අනිත් රටවල් වලට වැඩිය වේගෙන් ඉස්සරහට ආවේ. දැන් සමහර විට ඔයාලට හිතනවා ඇති සමහර විට චීනයත් මේ වගේ නේද කියලා. ඇත්තටම චීනයත් මෙහෙමම තමයි. 1978 දී ඩෙන් ෂාओपिंग චීනයේ ආර්ථිකය විවෘත කරනවා ලෝකෙට. ඊට පස්සේ ලෝකේ පුරාම විශේෂයෙන්ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වල කර්මාන්ත ශාලා ආරම්භ කරනවා චීනය ඇතුලේ.
මුල් කාලේ චීනය කරේ බටහිර රටවල් වලට අවශ්‍ය දේවල් චීනය ඇතුළේ නිෂ්පාදනය කරපු එක. හරියට කොරියන් යුද්ධ කාලේ ජපානය වගේ. ඊළඟට ඊට දශකයකට වගේ පස්සේ චීනය ආරම්භ කරා එයාලගේම බ්‍රෑන්ඩ්ස්. හැබැයි ඒ ගොඩක් නිෂ්පාදන දියුණු රටවල් වල හදපු නිෂ්පාදනවල බාල පන්නේ කොපි. ඊළඟට එයාලගේම තාක්ෂණයන් හොයාගෙන එයාලගේම නිෂ්පාදන වැඩි දියුණු කරලා වෙළඳපළට නිකුත් කරන්න පටන් ගත්තා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදියට අද චීනය කියලා කියන්නේ 1990 ගණන් වල ජපානය හෝ ඊටත් වඩා ඉස්සරහට ගියපු රටක්. හැබැයි මේ ඊළඟ පියවර ගන්න චීනයට ලේසි නෑ. මොකද ජපානයට ඒක කරන්න බැරි වුණා. ඒ මොකද? මොකද ඊළඟ පියවර ගන්න යද්දී ඇමරිකාව ජපානයට ෂොට් එක දෙනවා. අද ඇමරිකාව චීනයටත් දෙන්න හදන්නේ ඒ ෂොට් එකම තමයි. හරි. කොහොමද ඇමරිකාව ජපානයට ෂොට් එක දෙන්නේ? සහ ඇයි? ඇත්තටම ජපානය කියන්නේ චීනයට කලින් ඇමරිකාවේ GDP එක පාස් කරන්න ළඟටම ආපු රට. ඉතින් අද චීනයට වගේම ඒ කාලේ ජපානයටත් මේ ඇමරිකන් ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. 1985 වෙද්දී ජපානය කියන්නේ අති විශාල අපනයනකරුවෙක්. ඒ වගේම ඇමරිකාවට සාපේක්ෂව ජපානයේ ට්‍රේඩ් සර්ප්ලස් එකක් තිබුණා. ඒ කියන්නේ ජපානයෙන් ඇමරිකාවට විශාල බඩු ප්‍රමාණයක් අපනයනය කරනවා. හැබැයි ඇමරිකාවෙන් ජපානය ඒ තරම් බඩු ප්‍රමාණයක් මිලදී ගන්නේ නැහැ. මේ ජපාන් බඩු ඇමරිකන් වෙළඳපළ ඇතුලේ ප්‍රචලිත වෙන්න ප්‍රධාන හේතුවක් වුණා. ජපාන් yen එක සෑහෙන ඩිප්‍රීෂিয়েට් කරගෙන තියාගත්තා ජපාන් රජය එයාලගේ අපනයන වඩා ලාභදායී වෙන්න ඇමරිකන් වෙළඳපළ ඇතුලේ. මිනිසා 1980 ගණන් වෙද්දී ඇමරිකාව ඇතුළට විශාල වශයෙන් ජපාන් ප්‍රොඩක්ට්ස් එන්න පටන් ගත්තා. මොකද මේ වගේ ක්වොලිටි එක හොඳයි, තාක්ෂණය හොඳයි, මිල අඩුයි. ඉතින් ඇමරිකන් බ්‍රෑන්ඩ්ස් වලට ඇත්තට මේ ජපාන් ප්‍රොඩක්ට්ස් එක්ක ඇමරිකන් වෙළඳපළ ඇතුලේ තරඟ කරන එක එච්චර ලේසි වුණේ නෑ. එයාලා බය වුණා. එයාලට ඇමරිකන් මාකට් එක නැති වෙයි කියලා. ඒ වගේ මේ කාලේ තිබුණු අනිත් ප්‍රශ්නේ උනේ ඇමරිකාවේ ජනාධිපති දුන්න ටැක්ස් කට් සහ ඇමරිකාවේ කාලේ තිබුණු උද්දමනය අඩු කරගන්න පොලි අනුපාත ඉහළ දැමීම වගේ කාරණා හින්දා ඇමරිකන් ඩොලර් එක yen එකට සාපේක්ෂව සෑහෙන්න ශක්තිමත් වුණා. මේ නිසා 1980 ගණන් වල මැද භාගයේ වෙනකොට ඇමරිකාව සහ ජපානය අතර තියෙන වෙළඳ හිඟය ඇමරිකාවට සෑහෙන අවාසි විදියට වෙනස් වුණා. විශේෂයෙන්ම ජපානයේ ආර්ථිකය වේගෙන් දියුණු වෙන්නයි එයාලගේ GDP එක ඇමරිකන් GDP එක පාස් කරගෙන යන්න ඔන්න මෙන්න එන මට්ටමට දියුණු වුණා. නිකන් හිතන්න ඇමරිකාව තාක්ෂණය දීලා ආයෝජනය කරලා ලෝක බලවතෙක් විදියට ගොඩනගපු ජපානය දැන් ඇමරිකාව පහු කරන් යන්න එද්දි ජපානය කොච්චර ඇමරිකාව පහු කරගෙන යන්න ලං වුණාද කියලා කියනවනම් ඇමරිකන් GDP එක ඩොලර් ට්‍රිලියන 7.7ක් වෙද්දි ජපාන් GDP එක ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 5.5ක් තරම් ළඟට එනවා. ඒ කියන්නේ ඇමරිකන් GDP එකෙන් 172ක් තරම් ළඟට එනවා. අනේ එතකොට ඇමරිකාවට ඕනේ වුණා මේක වෙනස් කරන්න. මේකට යාලා හැදුවා ප්ලෑන් එකක්. මේක බැලු බැලමට ඇමරිකාව ජපානය ටාගට් කරලා කරපු දෙයක් නෙවෙයි වගේ පෙනුණා. ඇත්තටම මේකේ අවසාන ඉලක්කය වුණේ ජපානය කියන එක ගොඩාක් ආර්ථික විශේෂඥයෝ කියනවා. හරි. මොකද්ද මේ ප්ලෑන් එක? මේක ඇත්තටම ගිවිසුමක්. ඒ තමයි G5 රටවල් එකතු වෙලා අත්සන් කරනවා ගිවිසුමක් ඇමරිකාවේ නිව්යෝක් වල ප්ලාසා හෝටලේ. මේක ප්‍රසිද්ධයි ප්ලාසා කෝඩ් කියලා. මෙතනදී ඇමරිකාව, ජපානය, ජර්මනිය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය එකඟ වෙනවා. තමන්ගේ රටවල් වල මුදල් ලේඛකය ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් කරගන්න. මේකේ අවසාන බලාපොරොත්තු වෙන්නේ ඇමරිකාව එක්ක තියෙන වෙළඳ හිඟය අඩු කරගන්න එක. සහ ඇමරිකන් බාන්ඩ් මේ වෙළඳපළවල් ඇතුලේ තරඟකාරී කරන්න. මේකදී ජපානයේ ප්‍රතිචාරය ගැන එක අය එක දේවල් කියනවා. සමහරු කියනවා ජපානය මේකට ඇත්තටම කැමැත්තෙන් හිටියා කියලා. සමහරු කියනවා ජපානයට මේක කරන්න උවමනාවක් තිබුණේ නැහැ. හැබැයි එයාලට මේක අත්සන් කරන්න සිද්ධ වුණා කියලා. මොකද බැරි වෙලාවත් ජපානය මේක අත්සන් කරන්න බෑ කිව්වනම් ඇමරිකාව ජපානයට විරුද්ධව තීරුබදු පනවනවා. ඒ වෙලාවේ ජපානය හිතන්නේ නැති ඊට වඩා yen එක ශක්තිමත් කරගන්න එක ජපානයට වාසිදායකයි කියලා. දැන් මේක වැඩ කරා. ඔව්. ඉතාම හොඳින් වැඩ කරා. yen එක ඇමරිකන් ඩොලරයකට සාපේක්ෂව විශාල වශයෙන්. ඒ කියන්නේ 150කින් විතර ඇප්‍රීෂিয়েට් වුණා. ඇමරිකන් ඩොලර් එකකට yen 240ක් ගෙවන්න ඕනේ තැන ඉඳන් ඇමරිකන් ඩොලර් එකකට yen 120ක් ගෙවන්න ඕනේ තැන වෙනකල් yen එක ශක්තිමත් වුණා. ප්‍රශ්නේ තියෙන්නේ මේක උනාටත් වඩා මේක සිද්ධ වෙච්ච වේගය. මේක ඉතාම කෙටි කාලයක් ඇතුළත සිද්ධ වුණේ. ඉතින් yen එක මෙහෙම ඉහළ ගියාම ඇමරිකාවට ආනයනය කරන ජපාන් බඩුවල මිල ගණන් ඉහළ ගියා. ඒත් එක්කම ජපාන් භාණ්ඩ ඇමරිකාවට ආනයනය කරන එක අඩු වුණා. ඒ වගේම yen එක ශක්තිමත් වීම නිසා ජපානයේ ඇතුළට කරන ආනයන වැඩි වුණා. මෙතන ප්‍රශ්නේ උනේ ජපානය විශාල වශයෙන් අපනයන ආර්ථිකයකට යොමු වෙලා තිබුණ එක. ඉතින් ඒ නිසා මේක ඒ කාලේ ජපාන් ආර්ථිකයට දරා ගන්න බැරි මට්ටමකට ආවා. අද වුණත් අපි බැලුවොත් එහෙම ජපානයට ලොකු සර්විස් සෙක්ටර් එකක් හෝ ඇග්‍රිකල්චරල් සෙක්ටර් එකක් නැහැ. එයාලා සම්පූර්ණයෙන්ම වගේ අපනයන ආර්ථිකයක් මත පදනම් වුණේ. ඉතින් ඒ කාලේ මේ ජපාන් අපනයන වලට ආපු ප්‍රෙෂර් එක
ඩොමිනෝ එෆෙක්ට් එකක් විදිහට රටේ අනිත් සෙක්ටර්ස් වලටත් පැතිරලා ගියා. එහෙම ගිහින් 1985 ප්ලාසා කෝඩ් එක සයින් කරාට පස්සේ අවුරුදු 2ක් වගේ ඇතුළත ජපාන් ආර්ථිකය අවදමනයකට යන මට්ටමට පල්ලෙහාට වැටුණා. හරි. ඕක තමයි ජපානයට වැරදුණු පළවෙනි පියවර. ඒ කියන්නේ ප්ලාසා කෝඩ් එක සයින් කරපු එක. දෙවෙනි එක තමයි මේ ප්ලාසා කෝඩ් එකකින් හින්දා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න ජපාන් රජය එයාලගේ ණය පොලි අනුපාතිකය 2.5 දක්වා පල්ලෙහාට දැම්මා. මේක පස්සේ කාලෙකදී බලද්දී ජපානයේ ඒ වෙලාවේ කරපු ලොකුම වැරද්දක්. මෙහෙමයි. හරිනම් ණය පොලි අනුපාතිකය පල්ලෙහාට දැම්මම මිනිස්සු වැඩිපුර ණය අරගෙන වියදම් කරනවා. එතකොට මිනිස්සු වැඩිපුර ආයෝජනය කරනවා. එතකොට එකොනොමි එකට රිකව වෙන්න ලේසි. ඉතින් ජපානයේ මිනිස්සුත් අඩු පොලියට ණය අරගෙන ආයෝජනය කරා. එයාලා වැඩිපුරම මේවා ආයෝජනය කරේ රියල් ස්ටේට්. තව කොටසක් ගිහිල්ලා මේක ෂෙයා මාකට් එකේ ආයෝජනය කරා. ඉතින් මේ එක්කම ජපාන් ස්ටොක් මාකට් එක වේගෙන් ඉහළට යනවා. ජපාන් රියල් ස්ටේට් වෙළඳපළත් සෑහෙන වේගෙන් ඉහළට යනවා. අඩු පොලියට දෙන මුදල් සමානයි. වැඩි ආයෝජන. හැබැයි මේක ඉහළ ගියපු වේගය එච්චර සස්ටේනබල් උනේ නෑ. 1991 92 වගේ කාලෙ වෙද්දී මේ රියල් ස්ටේට් සහ ස්ටොක් බබල් එක පුපුරලා යනවා. රියල් ස්ටේට් මාකට් එක 70%කින් විතර පල්ලෙහාට වැටෙනවා. ජපාන් කොටස් වෙළඳපළ කඩාගෙන වැටෙනවා. මේක ජපාන් ආයතන වලට දැඩිව බලපානවා. මේත් එක්කම තමයි ජපාන් ආර්ථිකය දීර්ඝකාලීනව වර්ධනයක් නැති අවපාතයකට තල්ලු වෙන්නේ. මේ නිසායි 1990 ගණන් වල තිබුණු ජපාන් ආර්ථිකයම චුට්ටක්වත් දියුණු වෙන්නේ නැතුව 2025 වෙනකලුත් තියෙන්නේ. ජපානය එදා ඉඳන් අවුරුදු 33ක් ගත වෙලත් එයාලගේ GDP එක දශමකින්වත් වැඩි කරගන්න සමත් වෙලා නැහැ. මේත් එක්කම අනිත් ප්‍රශ්නේ තමයි ජපානය 1992 වගේ කාලෙදී මෙහෙම වැටෙද්දී එයාලගේ වටේ තිබුණු දකුණු කොරියාව චීනය වගේ රටවල් අර ජපාන් අපනයන මාකට් එක අල්ලගන්නවා. ඉතින් ඒ නිසා ජපානය කියන රට කලින් තිබුණු ජපානය බවට කවදා හරි පත් වෙයිද කියන එක ගැනත් ලොකු සැකයක් තියෙනවා. එතකොට ජපානයට මේ මෙච්චර හදියක් කරපු ඇමරිකාව ඇත්තට මේ කාලෙ වෙද්දී ඇමරිකාව ජපානය පහු කරලා ගොඩක් දුර යනවා. ජපානය ඇමරිකාව පහු කරන්න ඔන්න මෙන්න ඇවිල්ලා ඔන්න ඔහොමයි නැත්තටම නැති වෙලා ගියේ. අර මම කලින් කිව්වා වගේ ඇමරිකාවේ GDP එක ඩොලර් ට්‍රිලියන් 7.7ක් වෙද්දී ජපානයේ GDP එක ඩොලර් ට්‍රිලියන 5.5ක් වුණා 1995 දී. අද අවුරුදු 30කට පස්සේ ඇමරිකන් GDP එක ඩොලර් ට්‍රිලියන 30ක් වෙද්දී ජපාන් GDP එක ඩොලර් ට්‍රිලියන 4.2යි. අවුරුදු 30ක් තිස්සේ ජපාන් GDP එක යන්නේ රිවර්ස් එකට. මේකට කියනවා Japan's lost decades කියලා. හරි. ඒ තමයි ඇමරිකාව ජපානයට ෂොට් එක දුන්න විදිය. හැබැයි දැන් 2025 නේ. අපි හොඳට බැලුවොත් එහෙම දැන් තියෙන්නේ ඇත්තට මේ වගේ සිටුේෂන් එකක්. ඒ තමයි 1980 ගණන් වල ජපානය වගේම 2025 දී තව රටක් ඇමරිකන් ආර්ථිකය පහු කරගෙන යන්න තරම් ලං වෙලා තියෙනවා. 80 දශකයේදී ජපානය ඇමරිකන් GDP එකෙන් 72ක් මට්ටමට එනවා. 2025 දී මේ රට ඇමරිකන් GDP එකෙන් 70ක් තරම් ලං වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා 1980 ගණන් වල වගේම 2025 දී ඇමරිකාවට මේ ප්‍රශ්නයක දැනෙනවා. මේ මං කියන රට හැමෝම දන්නවා. ඒ තමයි චීනය. දැන් ලෝකේ කතා බහක් ඇති වෙලා තියෙනවා. ඇමරිකාව 1980 ගණන් වල ජපානයට ගහපු ගේම් එකම තමයි චීනයට ගහන්න යන්නෙත් කියලා. හරි අපි ඒක ගැන කතා කරමු. ඒක ගැන කතා කරන්න කලින් කියන්න ඕනේ මේ පාර A level results ආපු නංගිලා මල්ලිලට සුබ පැතුම්. මෙහෙමයි. මේක මතක තියාගන්න. පාස් වුණත් ෆේල් වුණත් ජීවිතේ ඉස්සරහට යනවා. ඒ නිසා ඔයා හොඳටම පාස් වුණත් හොඳටම ෆේල් වුණත් ජීවිතේ මේක අවසන් කඩයිම හෝ එකම කඩයිම වෙන්නේ නැහැ. ඒ නිසා මේක ජීවිතේ ඔයාලට ඉස්සරහට එන්න තියෙන ලොකු කඩයිම් අතර එක කඩයිමක් විතරක් කියලා මතක තියාගන්න. ඒ වගේම තව රිසල්ට් ආපු සෙට් එකක් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන්න කියලා හිතනවා ඇති. ඉතින් එහෙම හිතනවා නම් අද මේ වීඩියෝ එකට ස්පොන්සර් කරපු කුරුණෑගල සිප්පින් ආයතනය ගැන අනිවාර්යයෙන්ම හොයලා බලන්න. මම කලින් වීඩියෝ එකත් කිව්වා මම ක්ලාස් ගියත් සිප්පින් එකට. ඉතින් ඔයා කුරුණෑගල ආවට කෙනෙක් නම් ඇත්තටම මම අමුතුවෙන් කියන්න දෙයක්වත් නැහැ. අනිවාර්යයෙන්ම ඔයා සිප්පින් එක මොකද්ද කියලා දන්නවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම සිප්පින් එකේ තියෙන ක්ලාසස් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. back to the video. දැන් අපි ගත්තොත් ජපානයේ චීනය වගේ නිෂ්පාදන ආර්ථිකයක් මත දුවන රටවල් වල ආර්ථිකය සම්පූර්ණයෙන්ම වටන්න පුළුවන්. එයාලගේ මුදල් ලේඛකය ශක්තිමත් වෙන්න ඉඩ හැරියෝ. දැන් අපි ජපානයේ සිද්ධියේදී දැක්කා වගේම චීනයේ ආර්ථිකය වුණත් වැටෙන්න පුළුවන්. එයාලගේ මුදල් ලේඛකය ශක්තිමත් වෙන්න ඉඩ හැරියෝ. ඉතින් සමහර අය ඇත්තටම සැක කරනවා ට්‍රම්ප්ගේ මේ ටරිෆ් ස්ට්‍රැටජි එක ටාගට් උනේ චීනය එයාලට වඩා වාසි වෙන වෙළඳ ගිවිසුමකට අත්සන්
කරන්න කැමති කරගන්න කියලා. හැබැයි චීනය දන්නවා ජපානයට වුණ දේ. සමහරට ඒ නිසා වෙන්න පුළුවන් එයාලා දැඩි ස්ථාවරයක ඉන්නේ ඇමරිකන් මාකට් එක යාලට නැති වුණත් එයාලා පුෂ් වෙන්නේ නැහැ ට්‍රම්ප් කියන දේවල් කරන්න කියලා. මට හිතෙන විදිහට සමහරට චීනය කලින් ඉඳන්ම දැනන් හිටියා එයාලට මේ සිටුේෂන් එකට කවදා හරි මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම එයාලට මොකක් හරි ප්ලෑන් එකක් ඇති මේකට මුහුණ දෙන්න. ඇමරිකාවට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි ජපානය වගේ නෙවෙයි චීනය කියන්නේ කමියුනිස්ට් රටක්. ඒ වගේම එච්චර ඇමරිකන් උදව් නැතුව හැදුණු රටක්. ඉතින් ඒ නිසා ජපානය වගේ එහෙම ලේසියෙන් චීනය සාකච්ඡාවට ගෙන්න ගන්න බෑ. ඒ වගේම එයාලට අනවශ්‍ය විදිහට චීනය ප්‍රෙෂර් කරන්නත් බෑ. මොකද මේක 80 දශකයේ නෙවෙයි. ලෝකේ ගොඩාක් රටවල් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ එක එක ඉන්ඩස්ට්‍රීස් වලින්. ඒ නිසා චීනයට ඇමරිකාව වගේම ඇමරිකාවට චීනයත් ඉතාම වැදගත්. ඒ වගේම ඉස්සර G5 රටවල් කියලා කියන්නේ සෑහෙන බලවත් රාජ්‍යයක්. එතකොට යම් රටක් ඇමරිකාවට විරුද්ධ වුණොත් එයාලට නැති වෙන්නේ මේ රටවල් පහේම වගේ මාකට් එක. හැබැයි දැන් ඇමරිකාව ඇරුණම අනිත් G5 රටවල් සෑහෙන දුර්වල වෙලා තියෙන්නේ. ඉතින් මේ රටවල් ඇත්තටම එච්චරම ආර්ථිකව ප්‍රබල නෑ මේ වෙලාවේ චීනයට බලපෑමක් කරන්න පුළුවන් තරම්. ඒ වගේම ඇමරිකාවේ රටවල් එක්ක තියෙන සම්බන්ධතාවයත් මේ වෙලාවේ එච්චරම හොඳ නැහැ. හැබැයි දැන් එකෙන් කියන්නේ චීනයට කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. එයාලට එයාලගේම ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම චීනයේ ආර්ථික වර්ධන වේගය දැන් ස්ලෝ වෙලා තියෙනවා. එයාලගේ රටේ රියල් ස්ටේට් මාකට් එක ක්‍රෑෂ් වෙලා තියෙනවා. ඒ වගේම ජියෝපොලිටිකල් ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් එයාලගේ ආර්ථිකයට දැන් බලපාලා තියෙනවා. ඉතින් එයාලටත් ඇත්තටම එයාලගේ ආර්ථික ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අපි හිතුවට චීනයට ඇමරිකන් ආර්ථිකය පහු කරනවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි. හැබැයි අපි මෙතනදී කතා කරේ නොමිනල් GDP එක. පර්චේසින් පවර් පැරිටි එකත් එක්ක බලද්දී ඇත්තටම චීනය දැන් ඇමරිකාව පහු කරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් චීනය ඉස්සරහට එන එක වළක්වන්න ඇමරිකාව එයාලට කරන්න පුළුවන් හැමදේම කරනවා. චීනය පැත්තෙන් ගත්තොත් එයාලට දැන් විශාල නිෂ්පාදන ධාරිතාවයක් තියෙනවා. දැන් ඇත්තටම එයාලට හොඳ තාක්ෂණයකුත් තියෙනවා. හැබැයි මේ දෙක ලෝක බලවතාවෙන්න අවශ්‍ය හැමදේම නෙවෙයි. ඇමරිකාව ඇත්තටම බැලුවොත් හැමදාම කරලා තියෙන්නේ යම් රටකින් එයාලගේ භාණ්ඩ නිෂ්පාදනය කරගෙන ඒ රට නැගගෙන එනකොට එයාලා පහු කරන්න ලං වෙද්දී ඒ රටට ෂොට් එක දීලා බට්ටලා දාන එක. ඉතින් මේ පාර යන්නේ ඒ ගේම් එකම තමයි. හැබැයි වෙනස තියෙන්නේ මේ පාරේ ගේම් එක සෑහෙන ඉන්ටරෙස්ටිං. මට තියෙන ලොකුම බය තමයි මේ වගේ ලොකු පවර්ස් දෙයක් එකට හැප්පෙද්දී එයාලා ඩිරෙක්ට් ෆයිට් කරන්නේ. ගොඩක් වෙලාවට එයාලා පටන් ගන්නේ ප්‍රොක්සි වෝර්ස්. ඇත්තටම එහෙම දෙයකට අපේ රට ඇඳේ කියන බය විතරයි මට තියෙන්නේ. ඒ අරින්න ඉතින් අපිට කරන්න තියෙන්නේ බලන් ඉන්න එක විතරයි. හරි එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම ඔයාට මේක ගැන අදහසක් තියෙනවා නම් පළවෙනි කමෙන්ට් එකක් දාලා තියන්න. ඒ වගේම ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි ළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මම ගිහින් එන්නම්. ජය වේවා.